මාලිගාවිල පරිශ්‍රයේදී ඔබට දක්නට ලැබෙන තවත් එක් සුවිශේෂී නිර්මාණයකි ප්‍රතිමාගෘහය. බුද්ධ ප්‍රතිමාව සඳහා 4 වන අග්ගබෝධි රජු විසින් ක්‍රිස්තු වර්ෂ 7 වන සියවසේදී පමණ අඩි 100කට ආසන්න දිගින් හා පළලින් යුතු අඩි 60ක් පමණ උසකින් යුතු මෙම ගෙඩිගේ සම්ප්‍රදායේ පිළිමගය ඉදිකරන ලද බව පුරා විද්‍යාඥයන්ගේ මතය වී තිබේ. ප්‍රතිමාගෘහය සඳහා ලී ආධාරක කණු යොදාගත් බවට සාධක කණුපාදම් ගල් මගින් පිළිබිඹු වේ. ප්‍රතිමාගෘහයට ප්‍රවේශ වීම සඳහා එක් දොරටුවක් පවතින අතර එහි ප්‍රවේශී අලංකාර කැටයම් සහිත පියගැට පෙළක්, මුරගලක්, කොරවක් ගල්, ආයත චතුරස්‍රාකාර සඳකඩ පහනක් සහ පාදෝවනයක්ද දක්නට ලැබේ. පළු, වීර, කළුවර, කොහොඹ, වෙලං, දිවුල්, නුග, සියඹලා, කොළොන්, බොරුතැවැනි වනස්පතීන්ගෙන් සුසැදි වනපියසක් තුළින් වැටී ඇති ගුරුපාර ඔස්සේ ගමන් කරන්නෙකුට වන සිසිලස විඳිමින් දඹේගොඩ බෝසත් ප්‍රතිමා වෙත ළඟාවීමට අවස්ථාව උදා වේ. මෙම ස්ථානයට ආවට පස්සේ ඉතාමත් තවත් සුවිශේෂී කලා නිර්මාණයක් විදිහට බලා ගන්න පුළුවන් මේ දඹේගොඩ බෝසත් පිළිමය. ඉතින් මේ දඹේගොඩ බෝසත් පිළිමයත් මහා වංශයට අනුව නිර්මාණය කරලා තියෙන්නේ අග්බෝ රජුගේ සහෝදරයෙකු දප්පුල කුමාරයා විසින්. ඉතින් මෙම ස්ථානයට එන ඔයාලට මෙම සුවිශේෂී කලා නිර්මාණ බලලා වැඳ පුදා ගන්න අවස්ථාව තියෙනවා. මාලිගාවිල බුදු පිළිමයට මීටර් 300ක් පමණ දුරින් දඹේගොඩ බෝසත් පිළිම වහන්සේගේ ප්‍රතිමාව දක්නට ලැබේ. මහා වංශයට අනුව රුහුණේ අග්ගබෝධි රජු විසින් කානගාමේ අන්ධයින්ට හා ගිලනුන්ට ප්‍රතිකාර කිරීම සඳහා ආරෝග්‍ය ශාලාවක් ඉදිකර තිබී ඇත. මහායාන දහමට අනුව අවලෝකිතේශ්වර බෝධිසත්ව වන්දනාව තුළින් බැතිමතුන්ගේ ආරක්ෂාව මෙන්ම රෝග සුව කිරීම ආදියද බලාපොරොත්තු වේ. මෙම විශ්වාසය පදනම් කරගෙන රජු මෙම රෝහල් පරිශ්‍රය තුළ එදා මෙම බෝධිසත්ව ප්‍රතිමාව ඉදිකරන්නට ඇත. මෙම බෝසත් පිළිමය අග්ගබෝධි රජුගේ සහෝදරයා වූ දප්පුල රජු විසින් රියන් 15ක් පමණ උසට ඉදිකරනු ලැබූ බවටද තවත් මතයක් පවතී. මෙම බෝධිසත්ව ප්‍රතිමාව පිහිටුවා තිබෙන්නේ කුඩා කඳු ගැටයක් මත මාලක 5කින් යුක්ත මාලකයන්හි 5 වෙනි මාලකයේය. අනාබද්ධව පద్මාසනයක් මත මෙම ප්‍රතිමාව ඍජුව පිහිටුවා ඇත. ප්‍රතිමාවේ උස අඩි 29යි අඟල් 5ක් වන අතර බර ටොන් 40ක් පමණ වේ. මෙම පිළිමය නිර්මාණය සඳහා ස්පටික හුණුගල් භාවිතා කර තිබෙන අතර වෙනත් ස්ථානයක නිර්මාණය කර වර්තමානයේ පවතින ස්ථානයට ගෙනවිත් පිහිටුවා ඇති බවක් හඳුනාගත හැකිය. රාජකුමාර ලීලාවෙන් යුක්ත බෝධිසත්ව පිළිමයේ හිස් පළඳනාව පූර්ණ නූල, ගෙල පැළඳි මාල, දෙකණේ පැළඳි, මකර කුණ්ඩලාභරණ සහ බඳපටිය ආදී ආභරණ රැසකින් ඉතා අලංකාර ලෙස නිමවා ඇත. ජටා මකුටෙහි නෙලා ඇති සමාධි ඉරියව්වෙන් යුක්ත අමිතාභ ධ්‍යාන බුදු පිළිමේ හේතුවෙන් මෙම පිළිමය අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමයක් වශයෙන් හඳුනා ගැනීමට හැකිය. සමබංග ඉරියව්වෙන් යුතු ප්‍රතිමාවේ දකුණු අතින් විතර්ක මුද්‍රාවද
පද්මයක් දරා සිටින වම් අතෙන් කටක හස්ත්‍ර මුද්‍රාවද නිරූපිතය. බෝධිසත්ව ප්‍රතිමාව පිහිටි මණ්ඩපයට පිවිසෙන පියගැට පෙළ අසල 4 වන මහින්ද රජතුමා විසින් කරවන ලද ටැම්ලිපියක් දක්නට ඇත. දඹේගොඩ ටැම්ලිපිය ලෙස මෙය ප්‍රකටව ඇත. මධ්‍යකාලීන සිංහල අක්ෂර හා සමකාලීන සිංහල භාෂාවෙන් මෙම සෙල්ලිපිය ලියා ඇති ආකාරයක් හඳුනාගත හැකිය. මෙම ටැම්ලිපියේ එතුමා විසින් බෞද්ධාගම නගා සිටුවීමට කරන ලද ක්‍රියාමාර්ග කීපයක් හා භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් පනවා තිබෙන නීති රීති මෙම සෙල්ලිපියේ අන්තර්ගත තිබෙන ආකාරයක් දක්නට ලැබේ. ක්‍රිස්තු වර්ෂ 237 දී සිදු වූ දුමින්දාගමනයත් සමග ලාංකික කලාකෙතට නව ජීවයක් ලබා දුන් ප්‍රතිමා කලාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුවාන් කරන මාලිගාවෙල බුද්ධ ප්‍රතිමාව හා බෝසත් ප්‍රතිමාව අප ගෞතම තථාගතයන් වහන්සේගේ අපරිමිත ගුණ සමුදාය නිරූපණය කරන සුවිශේෂී අවස්ථාවකි. ඉතින් අද දින සැරිසරන්නාමේ පොදබිමින් සමුගන්නේ තවත් මෙමෙනිම වූ ඓතිහාසික හා ගවේෂණාත්මක තොරතුරු රැසක් නුදුරේදීම ඔබ වෙත සමීප කරවන අරමුණිනි. එතෙක් රැඳී සිටින්න අප සමග මේ ඔබේ ගමන් සගයා සැරිසරන්නා නාලිකාව.